ඔයා දවසට පැය 8ක් වැඩ කරලා, ගෙදර ඇවිල්ලා තවත් වැඩ කරලා, ඇල් වතුර එකක් බීලා නිදා ගන්න කොටත් ඔයාගේ හස්බන්ඩ් එක සාමාන්‍ය දෙයක් නම් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාගේ නොපෙනෙන කඳුලට හේතුව සහ ඒක නවත්ත ගන්න විදිය. අද හුඟක් කාන්තාවන් ඉන්නේ ඇඟේ ලේ වතුර වෙනකම් වැඩ කරලා හරියට හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ වගේ. උදේ ඉඳන් හැන්ද වෙනකම් ඔෆිස් එකේ වැඩ කරලා ගෙදර ආවට පස්සේ ඊළඟ ෂිෆ්ට් එක පටන් ගන්න ගෙදර සමහර මහත්තුරු ගෙදර සාලෙට වෙලා ටීවී එක බලන් ඉන්න ගමන් ඒ කාන්තාවන් දාඩිය පෙරාගෙන කුස්සියේ කෑම උයනවා, ළමයින්ගේ ඇඳුම් මදිනවා, ළමයින්ගේ හෝම්වර්ක් කරනවා, රැට කෑම කාලා නිින්දට යනකොට ඔයාගේ මුළු ඇඟම රිදෙනවා. මේ විදිහට තමන්ගේ අවශ්‍යතාවනුත් කැප කරලා රොබෝ කෙනෙක් වැඩ කරන එක අද බොහෝ කාන්තාවන්ගේ ස්වභාවය. මේකට තමයි අපි කියන්නේ ඉන්විසිබල් ඩබල් ෂිෆ්ට් කියලා. එහෙම නැත්නම් නොපෙනෙන දෙවෙනි රස්සාව. හැබැයි මතක තියාගන්න මේ විදිහට හැම මහත්මයෙක්ම කරන්නේත් නැහැ. හිතන්න මෙල්බර්න් වල ඉන්න නදී ගැන. එයා නර්ස් කෙනෙක් විදියට හොස්පිටල් එකක වැඩ කරලා පැය 10කටත් වඩා හිටගෙන ඉඳලා කකුල් ඉදිමිලා තමයි ගෙදර එන්නේ. හැබැයි නදී ගෙදර ඇතුළු වෙනකොටම නදීගේ මහත්තයා සෝෆා එකේ වාඩි වෙලා TikTok බලනවා. ගෙදර බඩු හැමතැනම විසිරිලා. නදීට එක විනාඩියක්වත් වාඩි වෙලා රෙස් කරන්න වෙලාවක් නැහැ. එයා කෙලින්ම යන්නේ කුස්සියට. එයා ළමයින්ගේ වැඩ ලෑස්ති කරනවා. අන්තිමට දරා ගන්නම් බැරි තැන නදී එයාගේ හස්බන්ඩ්ට කෑ ගහලා කියනවා අනේ මට විනාඩි 20ක්වත් උදව් කරන්නකෝ. මේ වෙලාවේදී හස්බන්ඩ් කියනවා මමත් ඔෆිස් ගිහිල්ලා මහන්සි වෙලා ඇවිල්ලා තියෙන්නේ. හැබැයි නදීගේ හස්බන්ඩ්ට තේරෙන්නේ නැහැ නදීගේ ජොබ් එක තාම ඉවර වෙලා නැහැ කියන එක. මේක ලස්සන ෆොටෝස් වලට වැහුණට හොඟක් පවුල් වල තියෙන දරුණු යථාර්ථයක්. මෙච්චර කැපකිරීම කළත් මේ අයට අන්තිමට ඉතුරු වෙන්නේ ලොකු හිස්කමක්. තමන්ගේ මහත්තයාගෙන් පොඩි හරි අගය කිරීමක්. පොඩි හරි ආදරණීය වචනයක් අහන්න මේ අය හරිම කැමතියි. හැබැයි අවාසනාවකට ඒක කවදාවත් ලැබෙන්නේ නැහැ. සමහර පිරිමි හිතන් ඉන්නවා මේක කාන්තාවන්ගේ යුතුයකමක්. ඒක නිසා ඒ කට්ටිය ඇප්‍රීෂিয়েට් කරන්න අගය කරන්න ඕනේ නැහැ. මේ නිසා මේ වගේ කාන්තාවන් දවසින් දවස මානසිකව වැටෙනවා. හරියට කාන්තාරයක වතුර බිඳක් හොයනවා වගේ. තමන්ගේ ගේ ඇතුළෙම තමන්ට අගය කිරීමක් වටිනාකමක් නැහැ කියලා යාට ලොකු පීඩනයක් හිතට දැනෙනවා. ඒ වේදනාව වචනයෙන් කියන්න බෑ. අන්තිමට ඉතුරු වෙන්නේ ලොකු කලකිරීමකුයි කේන්තියකුයි පමණයි. හුඟක් වෙලාවට මෙතෙන්දි වෙන්නේ ශරීරය මහන්සි වෙන එක විතරක් නෙමෙයි. ඔළුව ඊට වඩා මහන්සි වෙනවා. ළමයාගේ ස්කූල් බෑග් එකේ ඉඳන් හෙට මොනවද උයන්න ඕන කියන එක දක්වා සියලු දේව මේ ඔළුවෙන් තමයි ප්ලෑන් කරන්නේ. සමහර මහත්තුරු ගෙදර වැඩක් කරත් ඒක කරන්නේ එයාට 10 පාරක් විතර රිමයින්ඩර්ස් දුන්නට පස්සේ. එතකොට මේ කාන්තාවන් ඒ ගෙදර මැනේජර් කෙනෙක් වගේ මහත්තයා සේවකයෙක් වගේ වෙනවා. මේ මානසික බර නිසාම මේ කාන්තාවන්ට නිින්දෙනුත් පේන්නේ ළමයින්ගේ වැඩ. මේකට හේතුව තමයි අපේ ශ්‍රී ලාංකික සංස්කෘතියේ තියෙන සමහර යල් පැනගිය මත. පිටරටකට ආවත් අපි හිතනවා හුඟක් වෙලාවට සර්ව සම්පූර්ණ සිංහල බිරිඳ කියන්නේ මේ සියලුම දේවල් කැප කළා තමන්ගේ පවුලට වටිනාකමක් දෙන කට්ටිය කියලා. ගෙදර පිරිමිය හම්බ කරනවා නම් ගෙදර සියලුම වැඩ කටයුතු ටික කාන්තාව කරන්න ඕන කියලා පිළිගන්නවා. හැබැයි අද කාන්තාවත් පිරිමිය හා සමානවම හම්බ කරනවා. මහන්සි වෙනවා. හැබැයි මේ සංස්කෘතික රාමුව වෙනස් වෙලා නැහැ. ඒක නිසා හුඟක් කාන්තාවන් ඉන්නේ මේ සංස්කෘතික රාමුවෙන් හිර වෙලා වදකාගාරයක වගේ. එහෙනම් ඇයි මෙහෙම වෙන්නේ? ඔයා මේ තරම් දේවලුත් කරලා ඔයාගේ හිතට මේ තරම් හිස්කමක් ඇති වෙන්නේ මොකද? මේකට මනෝවිද්‍යාත්මක හේතුව අපි දැන් බලමු. ඔයා උදේ පාන්දර වැඩට ගිහිල්ලා හැන්දෑවට වැඩ ඇරිලා ඇවිල්ලා ගෙදර වැඩ ඔක්කොම කරලා ළමයින්ගේ වැඩ ඔක්කොම කරලා පවුලේ වැඩ ඔක්කොම කරලා ඉවර වුණාට පස්සේ ඔයාට හිතෙනවා මම තරම් වදයක් කිසිම කාන්තාවක් නොවිඳිනවා ඇති. හැබැයි මේක ලෝකෙ පුරාම ඉන්න බොහෝ කාන්තාවන් මුහුණ දෙන දෙයක්. මේක මනෝවිද්‍යාත්මකව ඔප්පු කරපු බරපතල දෙයක්. මම දැන් ඔබට කියලා දෙන්නම් මේක පිටිපස්සේ තියෙන විද්‍යාව මොකක්ද කියලා. මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ mental load එහෙම නැත්නම් cognitive labor කියලා. මේකෙන් අදහස් කරන්නේ අතු ගන්නවා, රෙදි හොදනවා වගේ භෞතික දේවල් නෙමෙයි. පවුලක් රඳවාගෙන යන්න දරන නොපෙනෙන මානසික වැඩ කොටස. උදාහරණයක් විදිහට අහවල් දවසේ ළමයාගේ ෆීස් ගෙවන්න තියෙනවා නේද කියන එක මතක තියාගන්න එකත් මේ mental load එකට අයිති වෙනවා. මේක හරියට ඔයාගේ මොලේ කවදාවත් ක්ලෝස් වෙන්නේ නැති ටැබ්ස් වගේක් ඕපන් කරලා තියෙනවා වගේ. බොහෝ පිරිමින්ට තමන්ගේ බිරිඳක තියෙන මේ මානසික පීඩනය තේරුම් ගන්න හුඟක් අමාරුයි. ඊළඟ වැදගත් කාරණාව තමයි the she fault parent කියන සංකල්පය. ඒ කියන්නේ පවුලට මොන ප්‍රශ්න ආවත් ඒක විසඳන්න ඕන අම්මා කියන වැරදි මතය හුඟක් පවුල් වලට ඔලුවට ගිහිල්ලා තියෙනවා. මේක නිසා economy of gratitude අපි එහෙම නැත්නම් කියන කෘතවේදීත්වයේ ආර්ථිකය ඒ පවුලේ නැති වෙලා තියෙනවා. මොකද මෙවැනි කාන්තාවන් තමන්ගේ ශරීර සෞඛ්‍යයයි මානසික සෞඛ්‍යයයි කැප කරන එක බොහෝමයක් අයට පේන්නේ එක බිරිඳගේ යුතුයකමක් විදියට. මේ අසාධාරණ තක්සේරුව නිසා බොහෝ කාන්තාවන්ට ලොකු මානසික පීඩනයක් දැනෙනවා. මේක බලන ගෘහිණියක් නම්
ඔබට කවදාවත් ඉවර වෙන්නේ නැති වෙහෙස ඇයි දැනෙන්නේ කියලා ඔබ දන්නවද? ඒකට මනෝවිද්‍යාව කියන්නේ CPE breakup කියලා. ඒ කියන්නේ ඕනෑම වැඩක අදියර තුනක් තියෙනවා. ඒ තමයි හිතන එක, සැලසුම් කරන එක සහ ක්‍රියාත්මක කරන එක. හිතන්න ඔබ බඩු ලිස්ට් එක දීලා හස්බන්ඩ් බඩු ටික ගේන්න කියලා සුපර් මාකට් එකට යවුවා කියලා. එතෙන්දී හස්බන්ඩ් කරන්නේ එක්සිකියුෂන් එක විතරයි, ක්‍රියාත්මක කරන එක විතරයි. ඔබ මෙතෙන්දී බඩු ලිස්ට් එක හිතලා අඩුපාඩු මොනවද තියෙන්නේ කියලා බලලා සැලසුම් කරලා තමයි හස්බන්ඩ් ලිස්ට් එක දෙන්නේ. ඒ නිසා ඔබ වැඩේ හස්බන්ඩ් කරන්න දුන්නත් ලොකු මෙන්ටල් ලෝඩ් එකක් අදිනවා තනියම. මේ ප්‍රශ්න නිසා ඇතිවෙන වේදනාව දරා ගන්න බැරි තැන. හුඟක් කාන්තාවන් තමන්ගේ පවුල ගැන බොරු කතා මවා ගන්නවා. අපි මේකට කියනවා ෆැමිලි මිත් කියලා. තමන්ගේ හිත සනස ගන්න, තමන්ගේ මහත්තයා තමන්ට උදව් නොකර අපේ මිනිස්සේ වෙන අයට වඩා හොඳයි නේ කියලා හිත හදා ගන්නවා. හැබැයි මහත්තුරු දැනගන්න මේක අලුයට තියෙන ගිනි පුපුරක් වගේ. ඒ වේදනාව එයාගේ ඇඟ ඇතුලේ තියෙනවා. ඒ කේන්තිය ඇඟ ඇතුලේ තියෙනවා. මේක හරියට තුවාලයක් උඩින් ලස්සන ප්ලාස්ටරයක් කලවලා තියෙනවා වගේ. මේ කේන්තිය නිසා, මේ බලාපොරොත්තු කඩවීම සහ පීඩනය නිසා දෙදෙනා අතර ආදරය නැති වෙලා යනවා. ලිංගික බැඳීම්, සමීපකම් දෙදෙනාටම නොදැන සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. අන්තිමටම ගේ ඇතුලේ ඉතුරු වෙන්නේ කතා කරන්නේ නැති ආගන්තුකයන් දෙන්නෙක් පමණයි. ලෝකේ ප්‍රසිද්ධ සමාජ විද්‍යාඥවරියක් තමයි එර්ලි හොස්චයිල්ඩ්. ඇගේ පරීක්ෂණ වලින් මෙන්න මෙහෙම කියනවා. මේ වගේ දෙවෙනි ෂිෆ්ට් එකක් වැඩ කරලා ඇවිල්ලා ගෙදර වැඩ කරන මේ වගේ කාන්තාවන්ට වෙන හානිය මහන්සිය නෙමෙයි. මේ වගේ කාන්තාවන්ට තමන්ගේ ස්වාමි පුරුෂයාට සැකයක් නැතුව පිවිතුරු ආදරයක් දෙන්න බැරි වෙනවා. මේක හරියට විෂ වායුවක් ටිකින් ටික පවුලට කාන්දු වෙනවා වගේ. ඒ වගේම පරීක්ෂක ඇලිසන් ඩැමෙන්ජර් මෙන්න මෙහෙම එකක් කියනවා. මේ මානසික බර තමන්ගේ පිරිමියාට නොදැනෙනකොට ඒක පවුල අවුල් වෙන්න ලොකුම හේතුවක් බවට පත් වෙනවා. මේකෙන් පැහැදිලි වෙන්නේ මේ වගේ වැඩ කරන කාන්තාවකගේ තනිවීම, පීඩනය ඒක සාධාරණයි, විද්‍යාත්මකව පැහැදිලි කියන එක. දැන් අපි දන්නවා මේ ප්‍රශ්නය සහ මොලේ මොනවද මේ වෙලාවේදී ඇති වෙන්නේ කියන එක. දැන් මේ ප්‍රශ්නය විසඳ ගන්න ඔබට අනුගමනය කරගන්න පුළුවන් ප්‍රායෝගික විසඳුම් මොනවද? අපි දැන් ඒව බලමු. කාන්තාවක් විදියට ඔබ උදේ පාන්දර වැඩට ගිහිල්ලා ඇවිල්ලා ගෙදර වැඩත් කරලා ලොකු මානසික පීඩනයක් දරාගෙන ඉන්නකොට ඔබ කායිකවත් මානසිකවත් පිරිහෙනවා. හැබැයි පවුල ඇතුලේ සාධාරණීත්වය ඇති කරගන්න ඔබට මෙන්න මේ ක්‍රම ටික අනුගමනය කරන්න පුළුවන්. පළවෙනි දේ තමයි ඔයාගේ මහත්තයාට ඔයා වැඩ පවරන එක නවත්තලා එයාට වැඩවල අයිතිය දෙන්න, ඕනර්ෂිප් එක. දැන් වැඩක් කරනකොට CPE මෙතඩ් එකට අනුව අධ්‍යයන තුනක් තියෙනවා. එකක් කන්සීව්, හිතන එක, දෙවෙනි එක ප්ලෑනින්, සැලසුම් කරන එක, තුන්වෙනි එක එක්සිකියුෂන්, ඒක ඉෂ්ට කරන එක. එතකොට ඔයා මේ කොටසක් හරි ඔයා ගාව තියාගෙන ඉතිරි කොටස ඔයාගේ පාර්ට්නර්ට දෙනව නම් ඔයා තමයි මෙන්ටල් ලෝඩ් එක අදින්නේ. දැන් උදාහරණයක් විදිහට ළමයින්ගේ වැඩ හස්බන්ඩ්ට පවරනවා නම් මේ CPE මෙතඩ් එකට අනුව ඒ සම්පූර්ණ වගකීමම දෙන්න. ඒ කියන්නේ ඔයා මතක් කරන්නේවත් නැහැ, හොයලා බලන්නේවත් නැහැ. ඒ ගැන හිතලා සැලසුම් කරලා ඒක ඉෂ්ට කරන එක හස්බන්ඩ් කරනවා. මේකෙන් වෙන වැදගත්ම දේ තමයි මේ වැඩවල තියෙන බරපතලකම ස්වාමි පුරුෂයා තේරුම් ගන්න එක. මොකද ඔෆිස් එකේ ප්‍රොජෙක්ට් එකක් තනියම කරනවා වගේ ගෙදර වගකීමුණුත් තනියම කරන්න ඔබ හස්බන්ඩ් පුරුදු කරනවා. එතකොට ඔයාගේ මෙන්ටල් ලෝඩ් එක අඩු වෙනවා. ඔබ හවුස් වයිෆ් කෙනෙක් නම්, ගෙදර ඉඳගෙන ළමයි බලා ගන්නව නම්, ගෙදර පවුලේ වැඩ කටයුතු කරනව නම් අපේ තියෙන ලොකු හීනමානයක් තියෙනවා. අන්න ඒකෙන් මිදෙන්න ඕන. ඒ කට්ටිය හිතනවා තමන්ගේ කාලය වටින්නේ නැහැ, හස්බන්ඩ්ගේ කාලය විතරයි වටින්නේ. මේක හස්බන්ඩ් වයිෆ් දෙදෙනාම පිළිගන්න ඕන. ඒ දෙදෙනාගේම කාලය ඉතාමත්ම වැදගත් කියන එක. ඒ වගේම කාන්තාවන් මතක තියාගන්න ඔයාට තියෙන්න ඕන යුනිකෝර්න් ස්පේස් එකක්. ඒ කියන්නේ ඔයාටම ටයිම් එකක්. මේකදී ඔයා බිරිඳගේ රෝල් එක, අම්මා කෙනෙක්ගේ රෝල් එක, එහෙම නැත්නම් සේවිකාවකගේ රෝල් එක, ඒ කිසිම දෙයක් කරන්නේ නැහැ. මේකදී කරන්නේ ඔයාට කාලය වෙන් කරගන්න එක. මේකදී ඇත්තටම වෙන්නේ තමන්ගේ බැහැපු බැටරිය charge කරගන්න එක. මේ කාලය ඇතුළත තමන්ගේ පිරිසිදුකම ගැන, හයිජින් එක ගැන, රූපලාවන්‍ය ගැන අවධානය යොමු කරන්න පුළුවන්. ගෙවල් වල රණ්ඩු ඇති වෙන ප්‍රධාන දෙයක් තමයි rats. එහෙම නැත්නම් අපි කියනවා random assignment of task කියලා. වෙලාවක් කලාවක් නැතුව තමන්ගේ පාර්ට්නර්ට වැඩ පවරන එක. හවස 3ට විතර ඔබ හස්බන්ඩ්ට කතා කරලා කියනවා නම් හවසට පාන් ගේන්න, ළමයින්ට මෙන්න මේ පොට් ටික ගේන්න. එතකොට මේක දෙන්නටම කේන්ති යන හේතුවක් වෙනවා. මේ වගේ හිතූ වෙලාවට වැඩ පවරන්නේ නැතුව ඔයි දෙන්නම එකතු වෙලා සතියේ මුලදී සාකච්ඡා කළා. මෙන්න මේ වැඩ ටික ඔයා කරන්න, මේ වැඩ ටික මං කරන්නම් කියලා එකගතාවයකට පැමිණෙන්න ඕන. අනිත් එක තමයි ඔයගලන්ට වීක්ලි චෙක්-ඉන් එකක් කරන්න පුළුවන් නම් හුඟක් වටිනවා. ඒ කියන්නේ හරියට පොඩි මීටින් එකක් වගේ තමන් කරන වැඩ ටික සැලසුම් කරන එක. බිරිඳ තමන්ට වැඩක් කරගන්න ඕන නම් හස්බන්ඩ්ගෙන් කෑ ගහලා කෝප වෙලා ඒක හරියන්නේ නැහැ. මේකට මෙතඩ් එකක් තියෙනවා ඕපන් ෆේස් සෑන්ඩ්විච් කියලා. සෑන්ඩ්විච් එකේ දෙපැත්තේ පාන් පෙති දෙක තියෙනවා, මැද පේස්ට්‍රි එක තියෙනවා.
ඉස්සෙල්ලාම එයා කරපු හොඳ වැඩක් අගය කරන්න. ඊට පස්සේ එයාට ඇත්ත කාරණය කියන්න. ඔයා මේක මේ විදිහට කරා නම් තවත් හොඳයි. අවසානයේදී කතාව ආදරණීය ලෙස ඉවර කරන්න. ඔයා ඊයේ ළමයා පික් කරපු එක ලොකු දෙයක්. හැබැයි ඔයා මෙන්න මේ ටිකත් කරා නම් ගොඩක් හොඳයි. මේකෙන් සාමකාමීව තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ගෙදර වැඩ ගැන කතා කරනකොට දෙදෙනාම එකකතාවයකට පැමිණෙන්න. අපි දෙන්නම මේ වැඩ ටික කරොත් අද රැයට අපිට නිදහසේ කාලය තියෙනවා. අපි දෙන්නටම එකතු වෙලා හොඳ කාලයක් ගත කරන්න පුළුවන්. අනිත් එක තමයි මේ ඇක්ටිව් ලිස්නින් කියන එක හරි වැදගත් වෙනවා. ඩොක්ටර් ජෝන් ගොට්මන් කියනවා මේ ඇක්ටිව් ලිස්නින් වලින් හොඟා ප්‍රශ්න විසඳන බව. සාමි පුරුෂයා හරි භාර්යාව හරි කතා කරනකොට ෆෝන් එකට ඇස් යොමු කරන්නේ නැතුව ඔයාට කොහොමද ඔයාට මොකද්ද ප්‍රශ්නේ මම අහගෙන ඉන්නේ මෙන්න මේ වගේ දේවල් වලින් එයාට සාවධානව අහුම්කම් දෙන්න. මේක විශේෂයෙන්ම කාන්තාවන්ගේ මානසික බර අඩු වෙන්න හොඟා වැදගත් වෙනවා. එයාට හැංගෙනවා හස්බන්ඩ්ුයි තමනුයි දෙන්නම ඉන්න එක ටීම් එකේ කියලා. මම මේ කතා කරේ ඔයාට ගෙදරදී භාවිතා කරන්න පුළුවන් මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර. හැබැයි ඔයාගේ පාර්ට්නර්ත් එක්ක මීට වඩා දරුණු ගැටුම් විසඳ ගන්න බැරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ සුදුසුකම්ලත් වෘත්තිකයෙකු වෙත මනෝවෛද්‍යවරයෙකු වෙත අනිවාර්යයෙන්ම යන්න. ඔයාගේ කතාවත් මේ වගේ වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න කැමති නම් අපේ ලින්ක් එක තියෙනවා. ඒක නිර්නාමිකව සියලු තොරතුරු දක්වන්න පුළුවන්. මේ channel එක subscribe කරන්න, bell icon එක ඔබන්න. නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් මම ඔබ හමු වීමට බලාපොරොත්තු වෙනවා. අපිට ජය.